ආයුබෝවන් ශ්‍රී ලාංකික කටාරප්පු YouTube WhatsApp Facebook TikTok නරඹන මගේ ආදරණීය යාළුවනි ඉතින් ගොඩ කාලයකට පස්සේ ඔන්න මම ආවා අද කැමරා එක ඉස්සරහට ඔයාලට වැදගත් පණිවිඩයක් කියන්නේ. ඒ තමයි ඔන්න ඔයාලා කවුරුත් දන්නවද මම ලංකාවේ ඉන්නේ කියලා. ඉතින් ලංකාවේ ඉන්න ඔන්න සත්තුන්ට ආදරය කරන අයට සත්තු බලන්න ඕන අයට ඒ වගේම සත්තුන් ගැන ව්‍යාපාර කරන අයට වටිනාම මැසේජ් එකක් තමයි මම අද දෙන්නේ. ඒ තමයි මේ මාසේ 17 18 19 ඔන දවස් 3ම ඔයාලට පුළුවන් කොළඹ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවට එන්න. ඇයි මං එන්න කියන්නේ? කොළඹ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ ඔන්න පසු වෛද්‍ය ලංකාවේ ડોક્ટર පැට් කිව්වම ඔයගොල්ලන් දන්නවා ડોક્ટર පැට් ආයතන ප්‍රමුඛ පසු වෛද්‍ය කණ්ඩායම ලංකාවේ ඉන්න පසු වෛද්‍ය කණ්ඩායම මේ එකතු වෙලා කරන දැවැන්ත මේක සැනකෙලියක් කියන්නත් පුළුවන් මේක ඇත්තම ඔයාලට කියනවා නම් මට තේරෙන්නේ නැහැ මේක කොහොමද කියන්න ඕනේ කියලා. ඒ වගේ සුරතල් සතුන් ඇති කරන ඔයාලට ඕන සුරතල් සතුන් බලා ගන්න පුළුවන්. ඔයාලගේ සුරතල් සතුන් ඉදන්ට ගේන්න පුළුවන්. ඉතින් ඒ වගේම සතුන් සම්බන්ධව සත්තුන්ට අවශ්‍ය කරන කෑම බේත් ඒ විතරක් නෙමෙයි උන්ට අවශ්‍ය කරන උපකරණ මේ හැම දෙයක්ම කඩසාප්පු ඒ කියන්නේ ඔන්න සෝරෝ මැරලා තියෙනවා. ඔයාලට ඒවා බලන්නත් පුළුවන්. හොඳම දවස තමයි 17 18 19 මේ මාස. ඒ කියන්නේ මේ මාසේ 17 18 19 එන්න බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට. මම අවුරුදු දන්නවා අපි කෙටියෙන් කියනවා නම් BMICH කියලා කියන්නේ කොළඹ බෞද්ධ ආලෝක මාවතේ තියෙන්නේ. ඉතින් එන්න උන මමත් එදාට ඉන්නවා ඔයාලට බලා ගන්න පුළුවන්. මමත් ඉන්නවා එන්න අපේ හැම දෙනෙකුටම ලංකාවේ හැම පළාතකම විසිරලා ඉන්න සත්තුන්ට ආදරය කරන සත්තු හදන සත්තුන්ගේ ව්‍යාපාර කරන මේ හැම කෙනෙකුටම එන්න පුළුවන් ලොකු සැනකෙලියක් කියලා කිව්වත් මම නිවැරදි මේක බලන්න අනිවාර්යයෙන්ම එන්න 17 18 19 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ඔයාලට ලස්සන සත්තු බල්ලෝ පූසෝ විතරක් නෙමෙයි හැම වර්ගයේ සත්තු ගොඩාක් ඉන්නවා. සත්තු බලන්න පුළුවන්. සත්තුන්ට අවශ්‍ය කරන බේත් සත්තුන්ට අවශ්‍ය කරන උපකරණ මේ හැම දෙයක්ම සත්ව ලෝකයේ ගැන දැනගන්න උපදෙස් ගන්න ඒ හැම දෙයකටම ඔයාලට පුළුවන්. ඒ සත්තුන් සම්බන්ධව ඉන්න අපේ දොස්තර මහත්තුරු වලට හම්බෙන්න පුළුවන්. ඒ සම්බන්ධින් අය හම්බෙන්න පුළුවන්. ඔයාලගේ සතා ගැන, ඔයාලගේ සුරතලා ගැන, ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. මේ හැම දෙයකටම හොඳම දවස තමයි මේ මාසේ 17 18 19 බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේදී. එමනම් හම්බ වෙමු එදාට. මමත් එනවා ඔයාලත් එක්ක සත්ත්ව ලෝකේ සැරිසරන්න.